හරි. අපි දන්නවා පියෝ පේපර් 11 වෙනි ගානේ ඉන්නේ වර්ග සමීකරණ සහ සිත මේ ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ගානක්. ඒකේ ඒ කොටසට එන්නේ වර්ග සමීකරණ ගානක්. right? මෙතන අපිට වර්ග සමීකරණ ගාන දීලා තියෙනවා. බලමු ගාන කොහොමද හදන්නේ කියලා. පැහැදිලි නේද? right. ගාන කොහොමද කියන්නේ? ගාන කියනවා xc මාත්‍රය 4ක් වූ fx සහ gx බහුපස්තික දෙකක් පහත පරිදි අර්ථ දක්වයි කියලා කියනවා. ඒ අර්ථ fx කියනවා fx සමානයි x වර්ග ඍණ ps ධන 1 වතාවක් x ඍණ qs ධන 1 මෙහි pq r කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා qs ටත් ඔය වගේ එකක් දීලා කියනවා ඊට කියනවා fx සහ gx fx සමානයි බිඳුවට සහ gx සමානයි බිඳුවට එකම මූල පවතී නම් p ධන q සහ pq අගයන්තය හා p හා q මූලයන් වන වර්ග සමීකරණය ඔන්නෝක බගින් දෙල් ලබන බව පෙන්වන්න කියලා කියනවා. පැහැදිලි නේද ගාන? right. අපි ඉස්සෙල්ලා ගාන හදන්න කලින් ගාන හදාගෙන යන් මේ විදිහට හදාගෙන යන්. අපි ඉස්සෙල්ලා ලියාගමුකෝ fx කියන්නේ කවුද කියලා නේද? right. fx කියනවා fx කියන එක කෙනා සමානයිලු fx කියන එක කෙනා සමානයිලු මොකද කියන්නේ x වර්ග ඍණ px ධන 1 නේද? fx සමානයිලු x වර්ග ඍණ px ධන 1 වතාවක් x වර්ග ඍණ qx ධන 1. ඔන්නෝම fx කියන එක නා කියලා දිනවා මොකද්ද? x වර්ග ඍණ px ධන 1 x වර්ග ඍණ qx ධන 1 කියලා. ඒ වගේම gx කියන එක නා කියලා දිනවා කොහොමද? x4 ඍණ 4x ධන 1 නේද? gx කියන එක නා කියලා තියෙනවා x4 ඍණ 4x ධන 1. හරි නේද? x4 ඍණ 4x ධනය ධන 5x වර්ග ඍණ 4x ධන 5x වර්ග ඍණ 4x ඍණ 4x ධන 1 කියලා කියලා දෙනවා. හරි නේද? මම fx කියන එක නම් ලිව්වා gx කියන එක ලිව්වා x4 ඍණ 4x ධනය ධන 5x වර්ග ඍණ 4x ධන 1 කියන ලිව්වා. right දැන් කියනවා fx සමානයි බිඳුව සහ gx සමානයි බිඳුවට එකම මූල පවතී. මොකද කියන්නේ? අපිට දන්නවා මේ fx කියන එක මාත්‍රය 4යි විච්ඡ සමීකරණයක් වෙන මොකද x වර්ග x වර්ග 4ක් වෙනවනේ. gx කියන එකත් මාත්‍රය 4ක් විච්ඡ සමීකරණයක් වෙනවා. ඉතින් මේ සමීකරණ දෙකට එකම මූල පවතිනවා. පැහැදිලි නේද? අපි දන්නවා සමීකරණ දෙකකට එකම මූල පවතින සමානයි නෙවෙයි එකම මූල පවතිනවා මොකක්ද වෙන්න ඕනේ? ඔයගොල්ලෝ සිද්ධාන්ත විකරණ කරන්නේ එකම මූල පවතිනවා නම් මේ අනුරූප බල අතර සංගුණක වල අනුපාතය සමාන වෙනවා. අනුරූප බල අතර සංගුණක වල අනුපාත සමාන වෙනවා. මොකද මම කිව්වේ මේ fs කියන එක නම් x4 සංගුණකය. gs කියන එක x4 සංගුණය අතර අනුපාතය තියෙනවානේ. ඒ වගේ අනුපාත ටික සමාන වෙන්න ඕනි එකම මූල පවතින. මොකද මේ සිද්ධාන්තය. ඒකන මොකක්ද කරන්නේ අපි fs කියන එක නම් පොඩ්ඩක් සුළු කරගමු. අපිට fs කියන එක නම් මේක සුළු කරගන්න පුළුවන් කොහොමද? x4යි ඍණ qx ධනය ධන x වර්ග ඍණ px ඝනය ධන pqx වර්ග ඍණ px ධන x වර්ග ඍණ qx ධන 1 කියලා ඔන්න අපි fx කියන එක නා පොඩ්ඩක් සුළු කරගන්නවා. ආයෙ බලමු x4 ඍණ qx ඝනය ධන x වර්ග ඍණ px ඝනය ධන pqx වර්ග ඍණ px x වර්ග ඍණ qx ධන 1 කියලා ඔන්න ඔය විදිහට fx කියන එක නා සුළු කරගන්නවා. දැන් බලමු කොහොමද කරන්නේ කියලා. x4 x ඝනයේ පදයක් තියෙන මෙතන ඉන්නවා මෙතන ඉන්නවා ඍණක් ගත්තොත් එහෙම p ධන q වතාවක් x ඝනය x වර්ග පද ගත්තොත් වෙනවා කවුද? 2x වර්ග කියන්නේ. ඔව් x වර්ග ගත්තොත් 2x වර්ග එනවා. x ගත්තොත් වෙනවා මොකක්ද? 5ක් වෙනවා නේද? x වර්ග ගත්තොත් 2 ධන pq වතාවක් x වර්ග x පද ගත්තොත් p ධන q වතාවක් x ධන 1. පැහැදිලි නේද? x4 පදයක් එනවා p ධන q වතාවක් x ඝන එනවා 2 ධන pq වතාවක් x එනවා p ධන q x. ඔන්න ඔය විදිහට අපි fx කියන එක නම් මොකද්ද කරේ? x ඝනයේ පදයි x වර්ග පදයි එහෙම හදාගත්තා. හරි නේද? දැන් කියනවා මේ දෙන්නට එකම මූල තියෙනවා. දැන් මේ දෙන්නට එකම මූල තියෙනවා මොකද්ද වෙන්න ඕනි? මේ fs කියන එක කෙනා gs කියන එක කෙනා එකම මූල තියෙනවා නම්
මේ අනුපාත සමාන වෙන්න ඕන. එනක අපි ලියන්න පුළුවන් මොකද්ද? අනුපාත සමාන නිසා. මොකද්ද? අනුපාත සමාන නිසා අපි ලියන්න පුළුවන් කොහොමද දිගටම 1. මොකද x 4 සංගුණක 1 සමානයි කොහොමද? ඍණ 4 බෙදීම p ධන q. x ඝනය කොහොමද? ඍණ 4 බෙදීම ඍණ වතාවක් p ධන q. හරි නේද? ඍණ 4 බෙදීම ඍණ වතාවක් p ධන q. x වර්ගෙන් එනවා සමානයි 5 බෙදීම 2 ධන pq. හරි නේද? 5 බෙදීම 2 ධන pq. මෙතනින් එනවා ඍණ 4 බෙදීම ඍණ වතාවක් p ධන q. සමාන වුණා ආයතන එකක් ගෙනියනවා. ඔන්න ඔය විදිහට අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් මොකද්ද? මේ වගේ මූල සමානයි නම් මූල සමානයි නම් ඔන්න ඔය වගේ සම්බන්ධයක් තමයි අපිට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. right? දැන් බලන්න. දැන් අපිට මෙන්න මේ දෙක සමාන කියලා කියන්න පුළුවන් මොකද්ද? 1 සමානයි 4 බෙදීම p ධන q. දැන් එනවා මොකද්ද? p ධන q කියන එක්කෙනා කීයක් වෙනවද? 4ක් වෙනවා. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන් 1 සමානයි 4 බෙදීම p ධන q. p ධන q සමානයි 4ක් කියලා හම්බ වෙනවා. ඊට තවයක් ගන්න පුළුවන් කොහමද? මෙන්න මෙතන 5 බෙදීම 2 ධන pq සමාන වෙනවා කාටද? 1ට. මෙතන එකනේ තියෙන්නේ. 5 බෙදීම 2 ධන pq කියන එක සමාන වෙනවා 1ට. දැන් වෙනවා 5 සමානයි 2 ධන pq. එහෙනම් pq කියන්නේ කීයද? pq කියන්නේ 3. pq සමානයි 3. ඔන්න ඔය විදිහට මූල සමාන වෙච්ච හින්දා ඔන්න ඔය වගේ අනුයාත බල සහිත පද අතර අනුපාතය සමාන කරලා p ධන q සහ pq කියන එක්කෙනාට අපිට අගයන් ලබා ගන්න පුළුවන්. අපිට කියන්නේ අගයන් ලෝයා p හා q මූල වන වර්ග සමීකරණය ඔන්න ඔය ආකාරයෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන කියලා. p හා q කියන දෙන්න මූල වන වර්ග සමීකරණය ඔන්න ඔය ආකාරයෙන් දෙනවා කියලා පෙන්වන්න කියලා කියනවා. හරි නේද? right. p හා q මූල වන සමීකරණ හොයත් අපිට ඕනේ මොකද්ද? මූල වල එකතුව. p ධන q ඕනේ වෙනවා. ගුණිතය ඕනේ වෙනවා. හරි මේ එකතුවයි ගුණිතයයි දෙන්නම අපි දැන් හොයලා තියෙන්නේ නේද? right. දැන් ගන්න පුළුවන් මොකද්ද? අපි t නේ විචල් කරන් තියෙන්නේ. t වර්ග ඍණ මූලවල එකතු වතාවක් t මූලවල ගුණිතය සමානයි බිඳුව. දැන් හම්බ වෙනවා t වර්ග p ධන q කියන 4යි t ධන 3 සමානයි බිඳුව. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මොකද්ද? p හා q මූල වන සමීකරණය t වර්ග ඍණ 4යි t ධන 3 සමානයි බිඳුව කියන එක ඔන්න ඔය ආකාරයෙන් අපිට ඔප්පු කරගන්න පුළුවන්. හරි නේද? හරි. ඔන්න දැන් fs කියන එක්කෙනා තියෙනවා gs කියන එක්කෙනා තියෙනවා. මම fs කියන එක්කෙනා සුළු කරාට පස්සේ සාපේක ගත්තා. pq මූල වන සමීකරණය ඔන්න ඔය විදිහට තියෙනවා. හරි නේද? right. බලමු අපිට ගානේ ඉතුරු ටික මොකද්ද කියන්නේ කියලා. ගානේ ඉතුරු ටික කියනවා මොකද්ද? ඉහත p හා q සඳහා ලබාගත අගයන් සොයා. අපි ඒක දෙමුකෝ. ඉහත p හා q සඳහා ලබාගත හැකි අගයන් සොයා. පැහැදිලි නේද? එහෙනම් p හා q සඳහා ලබාගත අගයන් සොයා කියන්නේ මෙන්න මේ වර්ග සමීකරණ මොකද්ද? විසඳුම් තමයි ගන්න වෙන්නේ. මේ සමීකරණයේ විසඳුම්. දැන් මේ වගේ සමීකරණ විසඳුම් ගත්තොත් අපිට ගන්න පුළුවන් මොකද්ද? t ඍණ 3යි t ඍණ 1 සමානයි බිඳුවයි නේද? ඒ කියන්නේ t වර්ග ඍණ 4යි t ධන 3 සමානයි බිඳුව කියන එක හම්බ වෙනවා. මෙතනින් හම්බ වෙන මොකද්ද? t සමානයි 3 හෝ t සමානයි 1. ඒකේ කියන්නේ කවුද? p 3යි q 1යි. ඕනිනම් q 3යි p 1යි කියලා ගන්නත් පුළුවන් කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි නේද? අපි මොකක්ද කියන්නේ? p හා q සඳහා තිබිය හැකි අගයන් සොයා. ඒක හෙව්වා. සොයා gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූලයන් ඇත්තේ දෙකක් පමණක් බව ලබා ගන්න කියලා කියනවා. gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූලයන් ඇත්තේ දෙකක් පමණයි ලබා ගන්න කියලා කියනවා. පැහැදිලි නේද? right. අපි මේ p ධන p සහ q අගයන් ලබා ගත්තේ කොහොමද? p හා q කියන අගයන් ලබා ගත්තේ fs කියන එක්කෙනාටයි gs කියන එක්කෙනාටයි එකම මූල හම්බ වෙනවා කියලා හිතන්න. gs කියන එක්කෙනාට හම්බ වෙන මූලයි fs කියන එක්කෙනාට හම්බ වෙන මූලයි එකම මූල හම්බ වෙනවා කියන පදනම යටතේ තමයි p සහ q අගයන් මේවා ලබා ගන්න. දැන් අපේ දාන කියන්නේ මොකද්ද? gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූලයන් නැත්තේ දෙකක් පමණක් පෙන්වන්න කියලා කියනවා. gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල ඇත්තේ
දෙකක් පමණයි වෙන්නන්නේ කියලා කියනවා. අපි දැන් dx සමානයි බිඳු සමීකරණ අතර මූල හොයන්න අමාරුයිනේ. අපි මොකද කරන්නේ? p හා q දන්න හින්දා fx සමානයි බිඳුව සමීකරණය. fx සමානයි බිඳුව සමීකරණයට හම්බෙන මූල හොයලා fx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල දෙකයි තියෙන කියලා පෙන්වුවා කියන්නේ මොකද්ද? gx සමානයි බිඳුව සමීකරණයට තියෙන්නේ තාත්වික මූල දෙකම තමයි. මොකද මම කිව්වේ සරලව කිව්වොත් එහෙම fs කියන එක්කෙනාගේ gs කියන එක්කෙනාට හම්බෙන මූල සමානයි. fs කියන එක්කෙනාටයි gs කියන එක්කෙනාටයි හම්බෙන මූල සමානයි. ඒක හින්දා gx සමානයි බිඳුවට තාත්වික මූල දෙකක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ කියලා කියන්නේ fx සමානයි බිඳුවකට සමීකරණයට තාත්වික මූල දෙකක් තියෙනවා කියලා පෙන්වුවා කියන්නේ gx සමානයි බිඳුව සමීකරණයට තියෙන්නේ මොකද්ද? තාත්වික මූල දෙකක් විතරයි නේද? මෙහෙම කරමු. fx කියන එක්කෙනා සමාන වෙනවා නේද? fx කියන එක්කෙනා සමාන වෙනවා x වර්ග ඊට දාමු ඍණ 3x ධන 1 x වර්ග q ට දාමු ඍණ x ධන 1 හරි නේද? ඔන්න fx කියන්නේ ගන්න. right දැන් මෙයාගේ ඩෙල්ටාස් චෙක් කරමුකෝ. මෙයා ඩෙල්ටාස් ගත්තොත් එනවා b වර්ග 4යි ac නේ. b කියලා කියන්නේ 9යි 4යි ac. ඒ කියන්නේ නේද? මෙයාගේ ඩෙල්ටා 5ක් කියලා හම්බ වෙනවා. හරි නේද? මෙයාගේ ඩෙල්ටාස් චෙක් කරමු. මෙයා ඩෙල්ටාස් එනවා b වර්ග ඍණ 4යි ac. ඒ කියන්නේ 1 ඍණ 4 වැඩි කිරීම එක ඍණ 3ක් කියලා හම්බ වෙනවා. අපි දන්නවා වර්ග සමීකරණයේ ඩෙල්ටා x ධනාංගයක් වෙනවා කියන්නේ තාත්වික සපබිඳු මූල දෙකක් තියෙනවා. ඍණාංගයක් වෙනවා කියන්නේ මූල නැහැ. නේද? එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? තාත්වික ප්‍රබින්න ගොන්නේ නේද? මූල දෙකක් නැහැ. දැන් මේකේ මූල මොකද්ද වෙන්නේ? අතාත්වික වෙනවා. හරි නේද? එතකොට මේකේ ඩෙල්ටා x කියන එකන ධන වෙනවා කියන්නේ තාත්වික මූල දෙකක් තියෙනවා. මේක ඩෙල්ටා x කියන එක ඍණ වෙනවා කියන්නේ අතාත්වික මූල තමයි තියෙන්නේ. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් fx සමාන බිඳුව සමීකරණයට තාත්වික මූල දෙකයි තියෙන්නේ. අපිට කියන්න පුළුවන් එම නිසා fx සමාන බිඳුව සමීකරණයට fx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල දෙකක් ඇත. අතාත්වික මූල දෙකයි. fx සමාන බිඳුව සමීකරණයට තාත්වික මූල දෙකක් තියෙනවා කියන්නේ මොකද්ද? gx සමාන බිඳුව සමීකරණයටද තාත්වික මූල දෙකක් පවතී. එහෙනම් වෙන්නේ කොහොමද? ඇයි අපි කිව්ව fx සමානයි බිඳුවට සහ gx සමානයි බිඳුවට සමාන මූල හම් තියෙනවා කියලා කිව්වින් තමයි අපිට ඕක විදිහට ගන්න පුළුවන්කම හම්බුනේ. හරි නේද? පැහැදිලි නේද? හරි. අපි බලමු ගාන ඉතුරු ටික. ගාන ඉතුරු ටික මෙහෙම කියනවා. කොහොමද? hx කියලා එක්කෙනෙක් දෙනවා. hx කියලා කියන්නේ x4 ධන kx වර්ග ධන 1 කියන එක. තවත් බහුපදයක් ඇයි ගනුම් කියලා කියනවා. ඊළඟට කියනවා fx සමානයි hx වීමට නම් p ධන q සමාන බිඳුව විය යුතු බව පෙන්වනවා කියලා කියනවා. right අපි ගන්න බලමු කොහොමද කරන්නේ කියලා. මෙතනට අපිට තව දෙනවා කවුද? hx කියන එක්කෙනෙක්. hx කියන්නේ කවුද? x4යි ධන kx වර්ග ධන 1. ධන kx වර්ග ධන 1. hx කියලා කියන්නේ මොකද්ද? x4යි ධන kx වර්ග ධන 1. අපිට දැන් කියනවා මොකද්ද? fx සමානයි xx වීමට නම් fx කියන සිතයයි fx කියන සිතය සමාන වීමට. මොකද කියන්නේ? fx සමානයි hx වීමට. දැන් මේ මූල සමානයි කියන නෙවෙයි කියන්නේ බහුපද දෙකක් සමානයි කියන එක. අන්න එහෙම වෙන්න නම් p ධන q කියන එක්කෙන බිඳුව විය යුතු බව පෙන්වා කියලා කියනවා. ඕනේට බලන්නකො මේ තියෙන fx කියන එක්කෙන. මේ තියෙන hx කියන එක්කෙන. fx කියන එක්කෙන hx කියන එක්කෙන සමාන වෙන්න මොකද්ද වෙන්න ඕනේ? මේ පද සියල්ල සමාන වෙන්න. පද සියල්ල සමාන වෙන්න ඕනේ. දැන් බලන්නකො hx කියන එක්කෙනාගේ x ගණනය පදයක් නැහැ. hx කියන එක්කෙනාගේ x ගණනය පදයක් නැහැ. fs කියන එක්කෙනා x ගණනය පදයක් ඉන්නවා. එහෙනම් fs ගේ x ගණනය පදේ කීයක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ hx කියන එක්කෙනාට සමාන වෙන්නේ නේද? ඒ ගණන් තේරෙනව නේද? right. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා x ඝනය සැලකීමෙන් නේද? x ඝනය කියන එක්කෙනා සැලකීමෙන් මොනවා වෙන්න ඕනේද? p ධන q සමානයි බිඳුව විය යුතුයි. බහුපද දෙක සමාන වෙනකොට වෙනවා කියන්නේ මොකද්ද? fx ගේ තියෙන සියලුම පද hx ගේ තියෙන්න ඕනේ.
fs ගේ තියෙන සියලුම පද hs ගේ තිබ්බොත් තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය බහුපදය සමාන වෙනවා කියලා. දැන් අපිට පේනවා hs කියන එක නම් x ඝනය පදයක් නැහැ. x පදයකුත් නැහැ. ඉතින් ගන්න පුළුවන් කොහොමද කරන්නේ? x පදයෙන් ගත්තත් ප්‍රශ්නයක් නෙමෙයි p දැන q සමානයි බිඳුවයි නේද? මොකද fs x ඝනය පදයක් නැහැ නේද? fs x ඝනය සංගුණකය බිඳුවක් වෙන්න ඕනේ අනිවාර්යෙන් p දැන q කියන එක නා බිඳුවක් වෙන්න ඕනි fx කියන බහුපදයයි hs කියන බහුපදයයි සමාන වීම. මොකද අපිට ඊළඟ කියන්නේ. එම අවස්ථාවේදී k හි යගය p ඇසුරෙන් ලබා ගන්න කියලා කියනවා. එම අවස්ථාවේ k හි යගය. එහෙනම් මොකද කරන්නේ අපි? x වර්ග සමාන කරමු. x වර්ගයෙන් නේද? x වර්ග පදෙත් වෙන වෙනම සමාන වෙන්න ඕනේ. අපි දන්නවා fs කියන එක න x වර්ග පදේ මොකද්ද? 2 ධන pq. fs කියන එක න x වර්ග පදේ මොකද්ද? 2 ධන pq. fs ගේ x වර්ග පදේ 2 ධන pq. මෙයාගේ මොකද්ද? k. k සමානයි k. හරි නේද? fs කියන එක න x වර්ග පදේ 2 ධන pq. hs කියන එක න x වර්ග පදේ කවි හවුරු වේවද? k වෙනවා. හරි නේද? එහෙනම් අපිට කියනවා එම අවස්ථාවේදී k හි යගය p හා q ඇසුරින් ලබා ගන්න කියලා කියනවා. එහෙනම් k හි යගය p හා q ඇසුරින් අපි ලබා ගත්තා. හරි නේද? ඊළඟට මොකද කියන්නේ? k සමාන ඍණ 2 වෙන විට hx සමීකරණයට ඇති තාත්වික මූල සංඛ්‍යාව කොහොමද? මොකද කියන්නේ? k සමානයි ඍණ 2 වෙන වෙලාවට. නේද? k සමානයි ඍණ 2 වෙන වෙලාවට මේකට තියෙන තාත්වික මූල සංඛ්‍යාව අපෙන් අහනවා. හරි නේද? එතකොට අපිට මෙන්න මෙහෙම තමයි ගන්න වෙන්නේ. කොහොමද? k සමාන ඍණ 2 නේද? අපි k ට දානවා ඍණ 2. ඒතකොට මොකක්ද වෙන්නේ බලන්නකෝ. 2 ධන pq සමාන ඍණ 2යි. එහෙනම් pq සමානයි කවුරු වෙනවද? ඍණ 4ක් වෙනවා. k කියන එක ඍණ 2 දැම්මත් පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන ඍණ 2ක් එනවනේ. එහෙනම් pq සමානයි ඍණ 4යි කියලා හම්බුනේ. දැන් අපි ගත්තේ hx එකයි fx එකයි සමානයි කියලා. සමාන වුණාට පස්සේ මූල කොහොමද සමාන? නේද? බහුපද දෙකක් සමාන වෙනවා කියන්නේ මූල අනිවාර්යයෙන්ම සමානයි. අනිත් පැත්ත මූල සමාන වුණා කියලා බහුපද දෙක සමාන වෙන්නේ නැහැ. මොකද මම තියාගන්න බහුපද දෙකක් සමාන වුණොත් අනිවාර්යයෙන්ම මූල සමානයි. හැබැයි මූල සමාන වුණා කියලා බහුපද දෙකක් සමාන වෙන්නේ නැහැ. හරි නේද? දැන් මේ දෙක සමාන වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් hx ටයි fx ටයි තියෙන මූලය අනිවාර්යයෙන්ම සමානයි. right දැන් බලමු fx මොකද්ද කරන්න කියලා. අපි ලියන්න පුළුවන් fx කියන එක නා සමානයි fs කියන එක නා සමානයි අපිට හම්බ වෙනවා කොහොමද? x වර්ග p q p දන්න q. right මෙතනින් අපිට මෙන්න මෙහෙමයක් කරන්න පුළුවන්. fx සමානයි නෙමෙයි. අපි මෙහෙම කරමු. මේ pq සමාන ඍණ 4 වෙනවා. ඒ වගේම p ධන q කියන එක නා කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. p ධන q කියන එක නා බිඳුවක් වෙනවා. දැන් අපි p හා q හොයමු. හොයන්නේ කොහොමද? p q කියන එකට දාන්න පුළුවන් කවුද? ඍණ p සමානයි ඍණ 4යි. එහෙනම් p වර්ග ඍණ p වර්ග කියන්නේ ඍණ 4යි නේද? p q ට දාන්න පුළුවන් ඍණ p ඍණ p වර්ග කියන්නේ ඍණ 4යි. ඒ කියන්නේ p කියන්නේ කවුද? ධන හෝ ඍණ දෙකක් කියලා එනවා. ඔකේ තේරුම මොකද්ද? p ධන හෝ ඍණ දෙකක් එනවා කියන්නේ මේ p ට ධන දෙකක් දැම්මොත් q ඍණ දෙකක් එනවා. p ඍණ දෙකක් දැම්මොත් q ධන දෙකක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? p සමානයි 2යි q සමානයි ඍණ 2යි කියන එක තේරුම තියෙනවා. ඔයාලට ඕයි නම් p ඍණ 2යි q ධන 2යි දැම්මත් හරි. නේද? අපි මොකද්ද කරේ? p ධන q කියන එක න බිඳුවයි pq සමාන ඍණ 4 වෙද්දී p හා q හෙව්වා. දැන් මේ fx කියන එක නම් කලින් ආකාරයට තේනවනේ. fx සමානයි x වර්ග p ට දානවා 2ක්. ඍණ 2ix ධන 1 x වර්ග ධන 2ix ධන 1 ඔන්න ඔය විදිහට අපිට හැදෙනවා. හරිද? ඒ දැන් ගත්ත p හා q ට කලින් fx කියන එක අපි ලියුවා. දැන් මේක ටෙස්ට් එක කරා. b වර්ග ඍණ 4යි ac. b වර්ග ඍණ 4යි ac කියන්නේ බිඳුව. මේක ටෙස්ට් එක කරා. b වර්ග ඍණ 4යි ac බිඳුව. දෙකෙන් මොකද්ද වෙන්නේ? ඩෙල්ටා x බිඳුවක් වෙනවා. නේද? ඩෙල්ටා x බිඳුවක් වෙනවා. ඩෙල්ටා x බිඳුව කියන්නේ මොකද්ද?
තාත්වික හා සමපාත මූලයන් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඩෙල්ටා x බිඳුවක් වෙනවා කියන්නේ මෙතන මූල තියෙන්නේ එකයි. නේද? හොඳට තේරුම් ගන්න. මෙතන ගත්තොත් එහෙම මූලයන් හතරක් පවතී. මූලයන් හතරක් පවතී. නමුත් ඒවා දෙක බැගින් මොකද්ද වෙන්නේ? දෙක බැගින් සමපාත වේ. මූලයන් සංඛ්‍යාව දෙකයිද නැහැ. මූලයන් හතරයි. මූලයන් හතරක් වෙන සම්පාතයි. ඒ කියන්නේ මෙතනින් එන මූල දෙක මොකද්ද? x සමානයි ඇත්තටම ගත්තොත් එහෙම 1යි x සමානයි ඍණ 1යි. ඕක තමයි මූලයන් දෙක. තාත්වික මූලයන් දෙක. හැබැයි මේවා සමපාත. පරලෝක ගත්තොත් x ටාගයන් දෙකයි තියෙන්නේ. ධන 1යි ඍණ 1යි. يعني මූලයන් ගත්තොත් 4යි සම්පාතින්ද මූල දෙක බැගින් තමයි තියෙන. අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? තාත්වික මූලයන් සංඛ්‍යාව කොපමණද? තාත්වික මූලයන් සංඛ්‍යාව ඇත්තටම 2යි. නමුත් 4ක් එන්න ඕනේ. සම්පාදනේ 4ක් එන එකෙන් තාත්වික මූලයන් දෙකක් විතරයි තියෙන්නේ. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට අපිට සම්පූර්ණ වර්ග සමීකරණ ගණන් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නෙට අදාළව. හරි නේද?